ලස්සනයිද යාළුවනේ? සන්දේටි මල් ලස්සනයිද? ඉසිලියක්කි මල් ලස්සනයිද? අනේ මේ අයියෝනේ කවුරුත් මම දැකලා දුවන්නේ. මට කවුරුත් නෑ. ඇයි ෂෙල්ලේ උඹ යක්ෂණියක් වගේනේ පේන්නේ. අර බං දැන් රට ලෝකේ තියෙනුනේ එක එක ක්‍රීම් වර්ග සුදු වෙන්න. අන්න එයින් එකක්වත් දාලා ලස්සන වෙයන්කෝ බං. ඉතින් පයිලකෝ මා කීම් ගාලා ඇත්තටම සුදු වෙනවා. මම දාම ෆොරින් කෙනෙක් කියලා. දෙපන්න. අපි බලමු කමෙන්ට් ටික පොඩ්ඩක් දීලා. කායිද බගත් ඉස්මෝලි ගියාකෝ හිනසම හදන්නේ සසතිය. අඩ සිරාඩ කෙල්ලෝ හොම තමයි. ෆෝන් එකක් තියලා දිව්වේ. එයි කිරිට එක දුරක් ගිහින් කල්පනා කරනවා අයියෝ. අනේ සසන්තිය මම ගෙන දිනයක ක්‍රීම් එකක් ලස්සන වෙන්නේ. යකෝ බය වුණ තරමක් යකෙක් වගේ බලපන්නගේ කන්නඩකට ගිහින්. අයියෝ ඒක නෑ උඹලට. මේ මොන ඒ කරියේ. මේ මොන කුපාඩියෙද? මේ මන් දන්නේ නැහැ බම්මු මේව දානවා අක සීමු ගහවම ඉන්නේ. ඒත් සිසලා කෝට් එක වල මිනි වර්ෂන්. නෑ වැලුව එකට කැමති. මොන ලීබ් එක කාලා කට පොඩ කඩු කරනවා. කට වැඩි ඉන්නේ. මන් දන්නේ මන්නේ කියන්නේ මොන මගුලක්ද මේ? කට පොඩ්ඩක් අරින්න සත්‍යය කියමු. අරින්න දෙපාර. මේ වීඩියෝ එක දැකලා මම හුඟක් සතුටු වුණා. මේක පවුලේ අයටත් පෙන්නු. එයාලා හුඟක් සතුටු වුණා. හරිම හතුරක් දැනුණලු. ඊට පස්සේ මම ප්‍රොජෙක්ට් එක දාලා ගමටම පෙන්නුවා දැන්. දැන් ගමම සතුටුයි. අඩෝ මේක මම දැන් ගොඩක් ඉරසල් කමෙන්ට් හැම එකම මේ වගේ මේක තිබ්බ බං. කොපි කරලා දාලා දැන් මම මේක. ගෑනුන්ට ඇහෙනකො කලු කුමාරි අද දැක්කේ. ගෑනුන්ට ඇහෙනගේ කලු කුමාරි අද තමයි දැකලා තින්න බලපන්. කලු කුමාරි ගත්තම බලාගෙන ඉන්නේ. ගොඩක් ලස්සනයි ආදරේ ඔය කරන්නේ. ඉන්නකෝ මගේ චින්නලේ. මේකෙට සකීටද මන්ද ඈ ඒක තේරුන්නේ නැහැ අවධානය ඉල්ලනවා කවුද මගේ අවධානය කොහමද මේකට තමයි දෙක්කම hina කොහෙද ස්මෝල් එකකෝ ඉනක් ළමනට හදන්නේ කොහොම නැගත් තියලා කාඩෝ එක සුපිරියා නියම එල හරිද මට සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න යන්න ෆලෝ පාරක් දාලා